එනපාවා. පිස්සු නැතුව මෙහෙ එන්නානේ. හරි ඔන්න. ඔයා නම් මහ පිස්සු කොන්නෙක් තමයි. අයියා දුවමව ෆිල්ම් එකක් බලන්න එක්ක යන්නේ නැද්ද? ෆිල්ම් එකකට ඇත්තටම දුය කවද්ද කීයටද? මොකද්ද හොඳ ෆිල්ම් එකක් තියෙන අපිට බලන්න යන්න. ෆිල්ම් එකක් තියෙනවා මේ ළඟම හෝල් එකේ. මං ගිහින් ටිකට්ස් ගන්නද? ටක් ගාලා ගන්නකෝ. අපි කී ෂෝ එකටද යන්නේ? මොකක් කරි? ඔක් කැමති එක. එහෙනම් අපි මෙහෙම කරමු. අපි ෂෝ දෙකම බලමු. එකක් ඉවරලා තව එකක්. එක දිගටම අපි අද ෂෝ බලමු. මේකට නම් පිස්සු හොඳටම තද වෙලා. Hello, Natasha. Good morning. මොනි? Mama sleep. ස්ලීප්. ස්ලීප්. එච්චර නරක නමක් නෙමෙයි. කොහොමද මගේ නම දැනගත්තේ? ඔයා මීට කලින් කොයි හරි මාව දැකලා තියෙනවද? ඒක නම් කියන්නේ. ඒක රහසක්. එහෙම. මං කියන්නේ. ඔයා කියන්නේ ඔයත් මාව කොහෙද හරි දැකලා තියෙනවා කියලාද? මම වැඩ කරන්නේ උසාවි. මම නඩුකාරයාගේ ලේකම්. එතනදී තමයි මට මුණ ගැහෙන්න ඇත්තේ. එහෙම හම්බු වෙන්නේ නැති. හැබැයි ඒ මම නන්නේ. එහෙමද? හැබැයි ඉතින් අන්තිමට හැමදේම කෙලවර වෙන්නේ නම් උසාවියෙන් තමයි. මේ ඒක නෙවෙයි. මේ පේන්නේ ඔයාගේ ගෙදරද? ඔව්. අයි හොඳ නැද්ද? නෑ. හොඳයි. ඉතින් ඔයා තනියම දින්නේ? අම්මට තරහ නෑනේ? අනේ නෑ. මං ඉන්නේ තනියම. ඇයි ඔයාලට කැමති නැද්ද? නෑ නෑ. එහෙම තමයි. ඒක නෙවෙයි. අද හවසට ඔයා මොකද කරන්නේ? මේ ෆිල්ම් එකක් බලන්න යන්න කියලා ඉන්නේ. ඉතින් ළමයෝ ඔයාට පුළුවන් වෙන දවසක ඒක බලන්න යන්න. වෙන දවසක මොකටද අනේ එහෙම කරන්නේ? මේ ඒක නෙවෙයි. මේ මම ඔයාගේ ගේ ඇතුළට පොඩ්ඩක් එන්නද? ඇයි? මිනිකන් ඇතුළ පොඩ්ඩක් බලාගෙන. ඉගෙන එකයි තියෙන්නේ. මොකෝ ඉතින් දැන් මම කවුරුහරි අල්ලගන්න කියලා. ඔන්න එහෙනම් ඇතුළ උනා. එහෙනම් වයන් මම යනවා තාත්තා වාදනය කරනවා බලන්න. මං ඔයා නම් මම නෑ යන්නේ. යන්නේ. ඇයි? මොකද තාත්තා අන්තිමට සිම්ෆනි ඔකෙස්ට්‍රා එකේ ප්ලේ කරේ මීට මාස 6කට කලින්. ඇත්තට? ඔය දැන් මේව දැනගන්න එපා. එතකොට තාත්තා කොහෙද වැඩ කරන්නේ? තාත්තා කාලයක් පික්චර් හෝල් එකේ වයලින් ගැහුවා. දැන් නම් සමාජ ශාලාවේ නඩුන් තියෙන දාට එතකොට තාත්තා හැබැයි මම ඉගෙන දන්න බවක් නම් තාත්තා රඟවන්න එපා. නෑ ජීවිතේට නෑ. කාලෙකින් නම් මේ හැමෝම දන්න රහසක්. තාත්තා හිතන්නේ අපි තාම මේක ගැන මුකුත් දන්නේ නැහැ කියලා. ඔයාලට තේරෙනවද මේක පවුලේ රහසක්? අනික වසෙන්කයිමයි අනිත් අයට අඟවනවා තාත්තා තාම සිම්ෆොනි ඔකෙස්ට්‍රා එකේ ප්ලේ කරනවා කියලා. ඇත්තට? ඒක නෙවෙයි. ඔයා කොහෙද මෙච්චර කාලයක් හිටියේ? ඊයේ වෙනකන් මම දැනගෙන හිටියේ නෑ මට ලොකු අයියා කෙනෙක් ඉන්නවා කියලා. ඇයි අපි ළඟට එන්න මෙච්චර කාලයක් බලාගෙන හිටියේ? වා දන්නවනේ. ඒත් ඔහෙට යනව නේද? ඉතින් මං ආපහු වෙන්න. නෑ. කලින් තීරණය කරගත්ත විදියටම හැමදේම සිද්ධ වෙච්ච දෙයක්. කොහෙද? කොහෙදද මේ වාට අද යව මොන ගහන්නේ? වෙනදා විදිහටම ටවමේදී. කීයටද ආපහු වෙන්නේ? එනකොට 8 විතර වෙයි. මේ අපි දෙන්න මේ ෆිල්ම් එකක් බලන්න යන්නේ. ආ මේ ඒක නෙවෙයි. ඔයත් එන්නකෝ අපිත් එක්ක යන්න.
මම නෑ. ඔයාලා යන්න. කොහොමදත් මට වාගේ පයිලට් අදහවසට මුණ ගැහෙනවා. එයා හරි හොඳයි. ඒ වගේම මට ගොඩක් කැමතියි. හිතනවා ඔයාට කැමති වෙයි කියලා. හැබැයි ඔයා හිතන්න එපා වෙන කොල්ල මගේ පස්සෙන් ආවේ නෑ කියලා. ඉතින් මෙයාමද හොඳම කෙනා? එයා මට ආදරෙයි. හැබැයි ඒක ජීවිතේට රැකවරණයක් දෙන ස්ථිර ආදරයක්. ස්ථිර ආදරයක්. හයි? අන්න ජීවිතේ විඳින ගෑණි. ෂුවර් එකටම තව මොකෙක් හරි අල්ලගෙන නැති. මොකද ඔයා එයා ගැන ওই තරම් අමනාපෙන් කතා කරන්නේ. එයා හරි ලස්සන බුදු බුදි ගෑනු ළමයි. කොහොමද එයාව දන්නේ? එයාව මට මුණ ගැහිලා තියෙනවා. කවද්ද? ඊයේ මං ඔයාලගේ ගේ හොයන අතරේ එයාත් එක්ක මෙතෙන්ද ටිකක් කතා කරා. ඒකත් එහෙමද? එයා හරි ජොලියේ ඉන්නේ. මං කැමති ඒක. අන්න ඒක පෙන්නන්න බෑ. මට හිතෙනවා පොඩි try එකක් දාලා බලන්න. එපා. මං කියන්නේ ළඟටවත් යන්න එපා. මට හිතෙන්නේ ඒක ඉරිසියාවට කියපු කතාවක් වගේ. මොකක්? නෑ ඔයාට ටිකක් ඉරිසියා හිතුණා. ඉරිසියා? ඔව් මං ඉරිසියයි. ඇයි නංගියෙකුට අයියා කෙනෙක් ගැන ඉරිසියා හිතෙන්නේ නැද්ද? කාගේ නංගිද? අද? ඔව් එහෙම වෙන්නත් පුළුවන්. නංගියෙකුට එයාගේ අයියා ගැන ඉරිසියා හිතෙන්න පුළුවන් ඒක සාධාරණයි. ඔව් එහෙම වෙන්නත් පුළුවන්. එහෙනම් ඔයා යන්න නැත්තම් ඔයාට පරක්කු වෙයි. ඔව් දැන් මෙලව හරි තමයි. මං කියන යන්න. අපරාධේ ඔහත් එක්ක කතා කරනකොට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. පොඩ්ඩක්වත් කම්මැලි නෑ. මාත් එක්ක. මං එන යන්න. තාත්තව දෙකට විතර හැරවන්න. කැමලි පොඩ ඒක රත් කරගන්න. වසින්කට හැගහගෙන ඉන්න නැත්තම් එයා ආයිත් පැනලා යන්න හදයි. නෑ. ආයෙම කරන එකක් නෑ. මොකද මම මිනිහත් එක්ක මේ ගැන කතා කරලා බේරුමක් කරන් තියෙනවා. තාත්තා ඔයාගෙන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. අනික මෙන්න මෙයාත් එක්ක හැම පැටලෙන්න නම් යනව නෙවෙයි. හරිද? හරි ඕකේ. හරි එහෙනම් යනවා අයියා. ඕකේ බයි නංගියා. එහෙනම් හරිනේ. හරි. හරියට 10ට 10